අපි ඉංග්‍රීසියෙන් කතා කරමු ලියමු. Let's speak and write English. 42 වෙනි පාඩම. Lesson 42. How are you? ඔබට කොහොමද? යන ප්‍රශ්නය අසන විවිධ විධි සහ ඒවාට පිළිතුරු දෙන විවිධ විධි ඔබට මෙම පාඩමෙන් ඉගෙන ගත හැකියි. How are you? ඔබට කොහොමද? යන ප්‍රශ්නය අසන විවිධ විධි අපි ප්‍රථමයෙන් ඉගෙන ගනිමු. How are you? ඔබට කොහොමද? How are you doing? How is it going? How have you been? How are the things going? How are the things with you? How is your life? Are you all right? How are you feeling? අසනීපයෙන් සිටි අයෙකුගෙන් ඔබට කොහොමද යැයි ඇසීමට මෙම ප්‍රශ්නය යොදාගත හැකි. What's up? මිතුරියන්ගෙන් ඔබට කොහොමද යන ප්‍රශ්නය ඇසීමට What's up? යන ප්‍රශ්නය යෙදිය හැක. මෙසේ විවිධ විදිහට ඔබට කොහොමද යන ප්‍රශ්නය ඔබගෙන් ඇසූ විට ඔබ සිටින තත්ත්වය අනුව එයට පිළිතුරු දෙන විවිධ විධි අපි දැන් ඉගෙන ගනිමු. මම සාමාන්‍ය විදියට හොඳින් ඉන්නවා කියා පිළිතුරු දීමට යොදා ගන්නා වාක්‍ය I'm fine. Thank you. How are you? මම හොඳින් ඉන්නවා. ස්තුතියි ඔබට. ඔබට කොහොමද? I am doing well and you? I am doing great. How about you? Couldn't be better. How about you? Not bad. How are you? නරකක් නෑ. ඔබට කොහොමද? හුඟක් හොඳින් ඉන්නවා කියා පිළිතුරු දෙන විදි. Great. Amazing. Fantastic. And you? I've never been better. හොඳකුත් නෑ නරකකුත් නෑ එනම් මධ්‍යස්ථයි යන අදහස ඇති පිළිතුරක් දෙන අයුරු I'm all right. I'm doing all right. I'm okay. I'm doing okay. Just as usual. I can't complain much. Just another day. It's going. තත්ත්වය හොඳ නෑ. එනම් සෞතුයි යනුවෙන් පිළිතුරු දෙන අයුරු Not so good to be honest. ඒ තරම් හොඳ නෑ අවංකවම. Not that good to be honest. ඒ තරම් හොඳ නෑ අවංකවම. I could be better. මට මීට වඩා හොඳ වෙන්න ඉඩ තිබුණා. යන අසතුටු තත්ත්වයක් මෙයින් ප්‍රකාශ වේ. I'm trying to hang in there. මම කරදර දරාගෙන ඉන්න උත්සාහ කරමින් ඉන්නවා. යන අදහස මෙයින් ප්‍රකාශ වේ. තත්ත්වය හුඟක් නරකයි කියා පිළිතුරු දෙන අයුරු horrible භයානකයි. terrible භයානකයි. You don't want to know. ඔබට දැනගන්නට ඕනේ නෑ. I'm having a tough day. And you? මම අමාරු දිනයක් ගත කරමින් ඉන්නවා. ඔබට කොහොමද? මෙම පිළිතුරුවල අවසානයට බොහෝ විට How about you? How and you? How you? යනුවෙන් යොදවනු ලැබේ. මෙයින් අදහස් වන්නේ ඔබට කොහොමද කියා පෙරලා ඇසීමයි. How are you doing? ඔබට කොහොමද? I am doing well. Thank you. How about you? මම හොඳින් ඉන්නවා. ස්තුතියි ඔබට. ඔබට කොහොමද? How are you? ඔයාට කොහොමද? I'm fine. Thanks. How about you? මම හොඳින් ඉන්නවා. ස්තුතියි. ඔබට කොහොමද? හිතමිතුරන්ගෙන් කොහොමද ඔබගේ ජීවිතය කියා ඇසීමට How is it going? යනුවෙන් ඇසිය හැකිය. How is it going? යන්නේ තේරුම How is your life? යන්නයි. Hi. How is it going? Hi. කොහොමද ඔබේ ජීවිතේ? It's good. ඒක හොඳයි. ඔබේ හිතවතෙක්. How is it going? එනම් ඔබේ ජීවිතේ කොහොමද කියා ඔබගෙන් ඇසූ විට ඔබේ කැමැත්ත පරිදි ඔබට දිය හැකි පිළිතුරු සමහරක් පහත් සඳහන් වේ. How is it going? කොහොමද ඔබේ ජීවිතේ? Great. How about you? හුඟක් හොඳයි.
ඔබට කොහොමද? good. how about you? හොඳයි. ඔබට කොහොමද? pretty good. how about you? තරමක් හොඳයි. ඔබට කොහොමද? not bad. how about you? නරකක් නෑ. ඔබට කොහොමද? not so good. how about you? ඒ තරම් හොඳ නෑ. ඔබට කොහොමද? මිතුරෙක් හෝ මිතුරියක් what's up යනුවෙන් ඔබට කොහොමද කියා ඇසූ විට ඔබට සාමාන්‍යයෙන් දිය හැකි පිළිතුරු දෙකක් මෙසේය. Hey, what's up? not much කියන්න තරම් දෙයක් නෑ. how about you? ඔබට කොහොමද? Hey, what's up? same old පරණ විදියමයි. එනම් වෙනසක් නෑ. Hey, what's up? Hey, ඔබට කොහොමද? not much කියන්න තරම් දෙයක් නෑ. how about you? ඔබට කොහොමද? Hey, what's up? Hey, ඔබට කොහොමද? same old පරණ විදියමයි. එනම් වෙනසක් නෑ. how about you? ඔබට කොහොමද? ටික කලකට පසුව හමු වුණු දන්න හඳුනන කෙනෙකුගෙන් ඔබට කොහොමද කියා ඇසීමට how have you been යන ප්‍රශ්නය යොදාගත හැකි. මෙම ප්‍රශ්නයට කෙටියෙන් පිළිතුරු දීමට good, not bad, worse, busy වැනි පිළිතුරක් ඔබගේ අවශ්‍යතාවය අනුව යොදාගත හැකි. මෙම පිළිතුරුවල තේරුම් good හොඳයි, not bad නරකක් නෑ, worse පෙරට වඩා නරකයි, busy වැඩ වැඩි කාර්ය බහුලයි. Hi, how have you been? Hi, කොහොමද ඔයාට? I've been good මම හොඳින් ඉන්නවා. thanks. how about you? ස්තුතියි. ඔබට කොහොමද? hey, how have you been? Hey, ඔබට කොහොමද? busy වැඩ වැඩි කාර්ය බහුලයි. how about you? ඔබට කොහොමද? Hi, how have you been? Hi, ඔබට කොහොමද? worse ඉස්සරට වඩා නරකයි. I lost my job last week මට මගේ රැකියාව නැති වුණා ගිය සතියේ. මෙම පාඩමේ ඇති ඔබට අවශ්‍ය කරුණු ලියාගෙන පාඩම් කරගෙන සුදුසු අවස්ථාවලදී යොදා ගන්න. අපි ඊළඟ පාඩමේදී නැවත හමු වෙමු.